greetings to you all. Shuttle tetting එකේ පළවෙනි පියවර. අපිට shuttle tetting කරන්න මෙන්න මේ වගේ shuttle එකක් අවශ්‍යයි. ඒ වගේම තරමක් thick thread choose කරගන්න. ඊට පස්සේ shuttle එකේ තියෙනවා මෙන්න මේ වගේ චූටි සිදුරක්. ඒ සිදුර තුල තමන්ගේ thread එක insert කරන්න. මෙන්න මේ වගේ insert කරලා මෙන්න මේ වගේ මේ පැත්තෙන් ගන්න. ඊට පස්සේ ඒක අරගෙන මෙන්න මෙහෙම ගැටයක් දාගන්න. දැන් තමන්ට අවශ්‍ය ප්‍රමාණය නූල් ෂටල් එකට මෙන්න මෙහෙම ඔතා ගන්න. ඊට පස්සේ නූල් එක කට් කරගන්න. දැන් ගොතන්න ස්ටාර්ට් කරමු. තමන්ට අවශ්‍ය ප්‍රමාණය නූල් ෂටල් ඉඳන් අරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් අල්ලගන්න thread එක චූටි tail එකක් තියලා මෙන්න මෙහෙම තමන්ගේ මේ ඇඟිලි දෙකකින් ඒ thread එක මෙන්න මෙහෙම අල්ලගන්න. ඊට පස්සේ තමන්ගේ අනිත් මේ ඇඟිලි තුනම මෙන්න මෙහෙම දික් කරගන්න. දික් කරලා මෙහෙම ස්ප්‍රෙඩ් කරගන්න. ඊට පස්සේ මේ thread එක මෙන්න මෙහෙම වටේට ඔතා ගන්න. සර්කිල් එකක් වගේ හදාගන්න. හදාගෙන මෙන්න මෙතන නිකන් අල්ලගන්න. තදට අල්ලගන්න. එච්චරයි තියන්නේ. අපි වැඩ කරන්න යන්නේ මෙන්න මෙතන. තමන්ගේ අනිත් ෆින්ගර්ස් මෙන්න මෙහෙම ස්ප්‍රෙඩ් වෙලා තියන්න ඕනේ. ඊට පස්සේ ෂටල් එක ඒකත් මේ ඇඟිලි දෙකකින් අල්ලගන්න. අල්ලගෙන මෙන්න මෙහෙමනේ තමන්ගේ අතේ තියන්නේ. ඊට පස්සේ අත අනිත් පැත්තට මෙන්න මෙහෙම හරව ගන්න. හරවගෙන thread උත් එක්කම තමන්ගේ අත මෙන්න මෙහෙම ට්විස්ට් කරලා ගන්න. මෙන්න මෙහෙම අනිත් පැත්තට හරවලා ගන්න. එච්චරයි තියන්නේ. මෙන්න මෙහෙම අනිත් පැත්තට හරවලා ගන්න. මෙහෙම කිසිම දෙයක් කරන්න එපා. just මෙහෙම තියාගෙන අනිත් පැත්තට හරවනවා. ෂටල් එක මෙහෙම අල්ල ගන්නවා. දැන් තමන්ගේ අතේ මෙන්න මෙහෙම තියයි. ඊට පස්සේ අත මෙන්න මෙහෙම අනිත් පැත්තට හරවලා ෂටල් එක මෙන්න මෙහෙම අර thread උත් එක්ක අත අනිත් පැත්තට හරව ගන්න. එච්චරයි තියන්නේ. ඊට පස්සේ මේ circle තුලට thread එක insert කරනවා. මෙන්න මෙහෙම. යටින් දානකොට මෙන්න මෙහෙම ලූප් එකක් විදිහට හෙදෙයි. ඒ ලූප් එක තුලින් ආපහු ෂටල් එක එළියට ගන්නවා. මෙන්න මෙහෙම. ගන්නකොට මෙන්න මේ වගේ තොණ්ඩුවක් වගේ හෙදෙයි. මේ තොණ්ඩුව දැන් අපි අනිත් පැත්තට හරවන්න ඕනේ. ඒකට අපේ මේ ඇඟිලි තුනම චුට්ටක් ලූස් කරනවා. ඒත් එක්කම ෂටල් thread එක ඔන්නෝම පුල් කරනවා. මේ ඇඟිලි තුනම ලූස් කරන ගමන් ෂටල් thread එක ඔන්නෝම පුල් කරනවා. ඊට පස්සේ අර knot එක එහා පැත්තට වෙදෙනවා. දැන් මේ ඇඟිලි තුන දැන් ලූස් කරලා තියන්නේ. දැන් මේක ස්ප්‍රෙඩ් කරනකොට දික් කරනකොට ඔහොමම අර knot එක ටයිට් වෙනවා. මේක first half double knot. දැන් second half double knot. ඒක අර base thread තියෙනවනේ ඒකට උඩින් ගන්නවා. first half එක යටින් දැම්මා. second half එක උඩින් ගන්නවා. මෙන්න මෙහෙම උඩින් දානකොටත් ලූප් එකක් හෙදෙයි. ඒ ලූප් එක තුල ෂටල් එක ආපහු එළියට ගන්න. ගන්නකොට ඒ වගේම අර තොණ්ඩුව මේ පැත්තට තියයි. දැන් ඒ තොණ්ඩුව අනිත් පැත්තට අපි හරවන්න ඕනේ. ඒකට කලින් වගේ අර ඇඟිලි තුනම ලූස් කරලා ෂටල් thread එක ඔන්නෝම පුල් කරන්න. දැන් තොණ්ඩුව අනිත් පැත්තට හෙදෙයි. අනිත් පැත්තට හැරෙයි. ඊට පස්සේ අපි ඇඟිලි තුන දික් කරලා ස්ප්‍රෙඩ් කරන ගමන් ඕක ටයිට් කරනවා. එච්චරයි තියන්නේ කරන්න. මෙහෙම තමයි ඩබල් නොට්ස් දාන්නේ. ආපහු සරයක් මම කියන්නම්. ෂටල් එක මෙන්න මෙහෙම අල්ල ගන්නවා. අනිත් පැත්තට අත හරවලා දැන් අර thread උත් එක්කම අනිත් පැත්තට හරවනවා. හරවලා යටින් ෂටල් එක දානවා. ෆස්ට් half double knot දාන්න.
යටින් ෂටල් එක යවනවා. ඊට පස්සේ අර ලූප් එක තුලින් ෂටල් එක එළියට ගන්නවා. තොණ්ඩුව තියෙන්නේ දැන් මේ පැත්ත. දැන් ඒක අනිත් පැත්තට හරවන්න ඕන. මේ ඇඟිලි තුන ලූස් කරන්න ගමන් ෂටල් ත්‍රෙඩ් එක පුල් කරනවා. තොණ්ඩුව එහා පැත්තට වෙනවා. again ඒක ලොක් කරනවා. මේ ඇඟිලි තුන ස්ප්‍රෙඩ් කරන ගමන් ඒක ලොක් කරනවා. second half ඒක උඩින් දානවා. ෂටල් එක උඩින් දාලා තොණ්ඩුව තුලින් ගන්නවා. අරගෙන දැන් ඇඟිලි තුන ලූස් කරලා ෂටල් ත්‍රෙඩ් එක පුල් කරනවා. තොණ්ඩුව දැන් අනිත් පැත්තට හැරුණා. දැන් ඒකත් ලොක් කරන්න. දැන් අපි මේ ඩබල් නොට් එක දෙන්නට පස්සේ චෙක් කරන්න ඕනේ. මෙන්න මෙහෙම ෂටල් ත්‍රෙඩ් එක පුල් කරනකොට අපේ මේ රින් එක ටයිට් වෙන්න ඕනේ. රින් එකේ මේ පැත්ත තමන්ගේ අර අතේ එතුල් පැත්ත තියෙන ත්‍රෙඩ් එක පුල් කළාම ඒ රින් එක ලූස් වෙන්න ඕනේ. මේ පැත්ත පුල් කරන්න එපා. ඒක ටයිට් වෙනවා. මේ පැත්ත පුල් කරන අර තමන්ගේ අතේ ඇතුල් පැත්ත. ඔන්න ඔහම පුල් කරනකොට මේ රින් එක ලූස් වෙන්න ඕනේ. ෂටල් ත්‍රෙඩ් එක පුල් කරනකොට ඒක ටයිට් වෙන්න ඕනේ. මෙහෙම කරනකොට මේ රින් එක මූව් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අර අපේ නොට් එක තද වෙලා තියෙන්නේ එතන. ඒකින් නොට් එක රිමූව් කරලා ආපහු පටන් ගන්න නැත්නම් ත්‍රෙඩ් එක කට් කරලා ආපහු පටන් ගන්න. අර රින් එක ක්ලෝස් කරන්න බැරි නම් ඒක වැරදි. නොට් එක ටයිට් වෙලා එතන. ඔය විදිහට ඩබල් නොට්ස් 8ක් 10ක් වගේ දාන්න. දාලා ඉවර වුණාට පස්සේ අපේ රින් එක මෙන්න මෙහෙමයි තියන්නේ. ඊට පස්සේ ෂටල් ත්‍රෙඩ් එක ස්ලෝලි පුල් කරන්න. පුල් කරලා ඔන්න ඔහම රින් එක ක්ලෝස් කරගන්න. මෙච්චරයි තියන්නේ කරන්න. මේක කරලා ප්‍රැක්ටිස් කරන්න. රින් එක හරියට ආවොත් ෆොටෝ ෂොට් එකක් අරගෙන ගෲප් එකට දාන්න.